ව්‍යාපාරයක් කරන කෙනෙක් විදිහට ඔයාට දැනෙලා තියෙනවද නිකන් දවසේ පැය ගාන මදි නිකන් මහ වැඩක් වෙන්නේ නැහැ කරගන්න බෑ නිකන් හැමදාම හිර වෙලා වගේ. දැන් මේ ඉන්නේ කසුන්. කසුන්ටත් ඔය කියන විදිහට ග්‍රොසරි ෂොප් එකක් තිබ්බා. ඒ ප්‍රශ්නේ කසුන්ටත් තිබ්බා. දවසේ පැය ගාන මදි වැඩක් වෙන්නේ නැහැ. කස්ටමර්ස් ලගේ පේමන්ට්ස් මැනේජ් කරන එක, සප්ලයර්ස් ලගේ බිල්ස් ට්‍රැක් කරන එක, ඉන්වෙන්ටරි එක හරියට පවත්වාගෙන යන එක මේ වගේ වැඩ ගොඩක් කසුන් තනියම තමයි කරේ. කසුන් කියන දෙයක් තමයි මම මහන්සි වෙන තරමට මට ප්‍රතිඵලයක් නැහැ. මේක කසුන්ට වගේම බොහෝ කුඩා ව්‍යාපාරිකයින්ට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ වෙලාව නාස්ති වෙනවා, වැදගත් කස්ටමර්ස් ලගේ ඩීටේල්ස් බලන්න ඕනේ, ඒවා මේන්ටේන් කරන්න ඕනේ, වෙලාව යනවා, හැමදේම වෙනවා. ඒ දියුණුවක් නැහැ මහ ලොකුට. හැමදාම නිකන් එකම තැන වගේ තමයි ඉන්නේ. හැබැයි මම මහන්සි වෙනවා වගේත් මට දැනෙනවා. දැන් මේ ප්‍රශ්න ඔක්කොටම විසඳුම නිකන් එක ටූල් එකකින් එක තැනකින් ලබා ගන්න පුළුවන් නම් කොහොමද? කැමති දෙයකට කැමති දෙයක්ම විසඳුමක් ලබා ගන්න එක ටූල් එකකින්. ඉතින් ෂොප්බුක් ඇප් එක දැනටමත් ඔබ පාවිච්චි කරන ව්‍යාපාරිකයෙක් නම් ඔබ දන්නවා කොච්චර ඔබේ කාලය, ඔබේ එනර්ජි එක, ඔබේ එෆර්ට් එක ලේසි කරනවද මේ ෂොප්බුක් ඇප් එක කියලා. ඔබ දන්නවා ඒක. ඇත්තටම බිස්නස් එකක් කරන ගොඩ දෙනෙක්ට අවශ්‍ය කරන ගොඩාක් දේවල් දැනටමත් මේ ෂොප්බුක් ඇප් එකෙන් ඩිජිටයිස් වෙලා තියෙන්නේ. මොකද ඔයා වගේම ව්‍යාපාර කරන තවත් ව්‍යාපාරිකයින් 10000කට අධික ප්‍රමාණයක් මේ ෂොප්බුක් ඇප් එක පාවිච්චි කරලා අර කිව්ව ප්‍රශ්න දැනටමත් විසඳගෙන තියෙනවා. විසඳමින් ඉන්නවා ඒගොල්ලෝ. ඉතින් මේක ගැන කසුන්ටත් දැනගන්න ලැබුණට පස්සේ එයා try out කරන්න ගියා මේ ෂොප්බුක් ඇප් එක. මේ ෂොප්බුක් ඇප් එකෙන් එයාට තේරුණා විනාඩි කිහිපයකින් ලේසියෙන් පහසුවෙන් තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන්ම කස්ටමර්ස් ලගේ data track කරන්න, supplier records manage කරන්න, cash book එකේ balance එක බලන්න, basic profit and loss report හදාගන්න වගේ සෑහෙන දෙයක් මම වෙනදට පැය ගණන් විනාඩි ගණන් එපා කරලා කරපු දේවල් දැන් මට ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් ඕක පාවිච්චි කරාම කසුන් හිතුවා ෂා මේක නියම වැඩක් නේ. දැන් මේකේ මම දැන් පොඩි ෆීචර්ස් ප්‍රමාණයක් පාවිච්චි කරේ. මේකේ මට ඕනේ මගේ ග්‍රොසරි ෂොප් එක තවත් කාර්යක්ෂමව කරන්න, තවත් මගේ වැඩ ලේසි කරගන්න මේකේ. ඒ නිසා ෂොප්බුක් ඇප් එකේ තියෙන ප්‍රීමියම් ෆීචර්ස් ටික මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ කියලා කසුන් දැන් බැස්ස වැඩේට. අපි බලමුද කසුන්ගේ ජීවිතේ කොහොමද තව ලේසි වුනේ කියලා. දැනගන්න කැමතිද? බලමුද මොනවද උනේ කියලා. ඉන්වෙන්ටරි මොඩියුල් එක නිසා කසුන්ට තමන්ගේ ස්ටොක් එක ලේසියෙන් මැනේජ් කරන්න, ට්‍රැක් කරන්න දැන් පුළුවන්. ඒ වගේම කසුන්ගේ මොබයිල් ෆෝන් එකෙන්ම අදාළ භාණ්ඩවල බාකෝඩ් ස්කෑන් කරලා ෂොප්බුක් ඇප් එකේ තමන්ට අප්ලෝඩ් කරලා ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. කසුන් ගාව තිබ්බ තර්මල් printer එකක්. ඒ තර්මල් printer එකට තමන්ගේ ෂොප්බුක් ඇප් එක කනෙක්ට් කරලා ඉක්මනින් ප්‍රොෆෙෂනල් බිල් එකක් වුණත් print out කරගන්න පුළුවන්. ඒ බිල් එකෙත් කසුන්ට පුළුවන් වුණා එයාගේ ලෝගෝ එක දාලා මේක එළියට දෙන්න. එතකොට අර සිල්ලර කඩයක් වුණත්, ග්‍රොසරි එකක් වුණත් ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙනවා. දැන් කසුන්ට තරි ආඩම්බරයි තමන්ගේ සිල්ලර කඩය ගැන. දැන් ෆෝන් එකකින් විතරක් නෙමෙයි කසුන්ට පුළුවන් පොඩ්ඩක් හැන්ඩියට තමන්ගේ ඩෙස්ක්ටොප් එක, ලැප්ටොප් එක උනත් තියාගෙන මේ වැඩේ කරන්න. මොකද ෂොප්බුක් ඇප් එක ඒ වලට සපෝට් වුණා මේ ප්‍රීමියම් ෆීචර්ස් නිසා. වඩා වැදගත් දේ තමයි කසුන්ට තේරුණා මම මෙච්චර කාල අපරාධි මාන්සිලා තියෙන මේව ඔක්කොම හරි ලේසියෙන් මේකෙන් කරගන්න පුළුවන්. මට දැන් කාලයක් ඉතුරුයි. මට දැන් සමහරලාට මම මගේ ගෙදර කට්ටියත් එක්කත් දැන් මං ඉන්නවා. මොකද මට දැන් සෑහෙන කාලයක් ඉතුරුයි මේ අනවශ්‍ය විදිහකට තමයි මෙච්චර කාලේ නාස්ති කරලා තියෙන්නේ මේ වගේ ටූල්ස් තියාගෙන. ඉතින් කසුන් මේ තමන්ගේ ජීවිතේ, තමන්ගේ ව්‍යාපාරය ලේසි කරා වගේ ඔයාටත් කැමතිද වගේ ව්‍යාපාරය මේක අත්විඳින්න? කැමතිද ලේසි කරන්න, ඉතුරු කරගන්න කාලය, තමන්ට ස්ට්‍රෙස් එක අඩු කරගන්න? කැමතිද මේ වැඩේ කරගන්න? කැමතිද තමන්ගේ ව්‍යාපාරයේ අනවශ්‍ය දේවල් වලට කාලය වැය කරනවා අඩු කරන්න? අවශ්‍යද මේ දේ කරන්න කසුන් කරා වගේම? ඒ නිසා දැම්ම ෂොප්බුක් ප්‍රීමියම් ෆීචර්ස් පාවිච්චි කරන්න ඔබේ ජීවිතේ කසුන් වගේම ලේසි කරගන්න බය වෙන්න එපා. දවස් 30ක් 30 days free trial එකක්. දවස් 30ක් නොමිලේ trial එකක් ඔබට තියෙනවා. බය වෙන්න අවශ්‍ය නැහැ. Tamanට මේක පාවිච්චි කරන්න පුළුවන්. ෂොප්බුක් ඇප් එක පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔබ දැනගනීවි මේ ප්‍රීමියම් ෆීචර්ස් වලින් තව කොච්චර ඔයගලන්ගේ day to day operation activities කොච්චර ඉතුරු කරගන්න පුළුවන් වෙයිද කියලා.